හරි good morning. අපි දැන් ඉන්නේ කටුසු කොන්දට යන පාරේ. අපි කටුසු කොන්ද ට්‍රේල් එක පටන් ගන්න තැනට ගියෙත් නෑ. තාම යනකම් අද මාත් එක්ක යන්න ඉන්නවා මගේ යාළුවෙක්. මිනිගේ යාළුවෙක්. මොකෝ බලන්න මේ ලස්සන පාර ලං කොහෙමිට යන. දර බෑවුමක් තමයි ඉහළට නගින්න තියෙන්නේ. ඉතින් මේ කොහොම උඩට නැග්ගෙන යන්න තියෙන්නේ. ටක්කර මහන්සි. යන්කෝ බලන්න. මේ තියෙනවා විලා එකක්. එතකොට මෙහෙට එන කෙනෙකුට ඕනම් විලා එකේ ඉඳලා යන්නත් පුළුවන්. නැත්නම් ඉතින් වගේ වන්දේ යන්න පුළුවන්. ඊයන් උඩට ගිහිල්ලා හම්බෙමු. ලස්සන පාරකට යන්නේ. හරි දැන් අපි ආපු පාරේ ටිකක් දුර ආවා. උඩට ආවා. තව යන්න තියෙන හැම මොඩට. මේ පැත්තට යන්න තියෙනවා. ඒ අතරේ අර පේනවද උඩ එජ් එකක් තියෙනවා. එතනද අපි යන්නේ ඉන්නේ. මේ අතරේ පොඩි ලස්සන තැනක් හම්බුණා. ඉතින් එනම් පොඩි view point එකක් වගේ. ඒරියා එකම අහුවෙනවා. අර මං ඉස්සෙල්ලා පෙන්නපු ගිස්ට් එක එතන ඕනනම් එතන ඉඳලා යන්න පුළුවන් කට්ටියන්ට. කටුසු කොන්ද සංචාරය කරනවා නම් හරි අපි යන් හොමුට්ට. තව ලස්සන තැනක් අහුනොත් මම පෙන්නන්නම්. එතකන් ඉන්න. හරි අපි ආවේ ආන්නර පේන පාරේ. ඉතින් පාර වැටලා තියෙන. එකෙන් ඇවිල්ලා මේ මා එතනින් උඩට තමයි යන්න තියෙන්නේ. ඒත් එක්කම චූටි දෙයක් පෙන්වන්න කියලා. මෙන්න තියෙනවා මෙතන view point එක. සම්පූර්ණ තියෙන view point එකක් තියෙනවා. මට මෙතනට පේනවා අම්බුලුව පේනවා. මම හිතන්නේ මෙතන පේනීද කියලා. මේ තියෙන මේ කන්ද පේන්නේ. මේ තියෙන අම්බුලුව. මම zoom කරන්න බලන්න. ඔය කන්දක් පේන ලාවට හිතන්නේ ඔයාලට පෙනෙයි කියලා. මේ තියෙන අම්බුලුව. ඊට මේ තියෙන නුවර ටවුන් එක. ටවුන් ඒරියා එක සම්පූර්ණයෙන් පේනවා. පල්ලෙහා තියෙන්නේ අපි ආව පාර. මෙහි. මෙන්න මේ ඇඟිල්ල ගාවි ඔහොම ඇවිල්ලා මේ පාර දිගට අපි ආවේ. එතනින් උඩට තමයි කන්ද පේන්නේ. ඉතින් කන්ද පේනවා. ඉතින් මෙතන යන්න. අර අපි පල්ලා දැක්ක ගෙස්ට් එකක් පේනවා. අපි යන් උඩට.
හරි අපි දැන් ඇවිල්ලා ඉන්නේ කටසු කොන්ද හයික් එක පටන් ගන්න තැනට. පිටිපස්සෙන් පේනවා ඇති ට්‍රීල් එකක් එහෙම තියෙන. ඔහොමම පිටිපස්ස දෙමළ ගම්මානේ තියෙන්නේ. අපි මෙතනට ඇවිල්ලා කොලාත්තක් කඩලා එල්ලලා අපේ නඩේ ආරක්ෂා කර දෙන්න කියලා ප්‍රාර්ථනා කරලා කොලාත්තක් එල්ලලා මගේ යාළුවා නම් ඉස්සරහට ගියා. මම දැන් යන්න හදා. හරි. අපි එහෙනම් යා. ගමන පටන් ගන්නවා. උඩට යන්න තියෙන පාරක් තියෙනවා. ගියාම ලේසි වැඩි. එහෙනම් අපි උඩදී හම්බෙමු. නිකන් කට්ටිය ඉන්නේ. වෙලාව කීයද? 9:44යි. අපි දැන් තමයි අර අපි කොළයිත්තක් කඩලා බාර වෙලා ආපු තැනින් උඩට ආවේ. මම උඩට යන්න තියෙන්නේ. මගේ යාළුවත් ඉන්නවා. මම උඩට යන්න. අපි අර පැත්තේ යන්. හා? ඔව්. යහි වලාකුලක් එනවා. ළඟත් එක ගියොත් හොඳයි. මේ බා. හරි. අපි දැන් විනාඩි 25ක විතර හයික් එකක් ආවා. දැන් වෙලාව 10යි. 10:10ක් වෙනවා. 10:10ක් වෙනවා උදේ. මේ ටික මෙහෙම ඇවිල්ලා දැන් ටෙලා පොඩ්ඩක් පොඩි බ්‍රේක් එකක් ගත්තා. දැන් ඉතින් උඩට අපේ ගමනාන්තේ දැන්ට වලාකුළු වලින් වැහිලා තියෙන්නේ. කියන්න නම් බෑ වැස්සක් කීද කියලා. ක්ලයිමේට් එකත් එක්ක බලමු. පිටනවා වහින්න නැති වෙයි කියලා. පියන් එන උඩට. රයිට්. දවස් ගානක් ඇහැලා තියෙනවා එක දිගට හොඳට.
මොනවා නැතත් මේන ටිකට මේ ඉන්නේ මගේ යාළුවා චතුර. මෙන්න හිමීට එන්නේ. පියන් උඩට එජ් එකට යන්න කලින් මේ කැලේ කුට්ටි දෙයක් තියෙන ටිපව් කරලා දාලා බෑවුමත් උඩට නගින්න තියෙන. හරි උඩට ගිහිල්ලා ආයි හම්බෙමු. හරි අපි ආවා පල්ලෙහා ඉඳලා මේ තියෙන රූට් එකේ මේ මැවිලා මෙතනින් මුට්ට ආවා. අපිට කැලෑ කුට්ටියක් හම්බුනේ මං ඉස්සෙල්ලා කිව් විදිහට අපි කැලෑ කුට්ටියක් පහු කරලා මාම කොහොමද යන්න තියෙන පාර අතන තමයි එජ් එක. මේ මෙතන මගේ මහපට ඇඟිල්ල පේන තැන එජ් එක. එජ් එක කියන්නේ මේ කැලෑ කුට්ටි ඉවරන තැන. ඉතින් එහාට තව තියෙනවා. මෙතන පොඩි ඉඳලා බ්‍රේක් එකක් අරන් පියා අංශක 45ක වගේ දල බෑවුමක් උඩට නගින්න තියෙන. අපි යන් එනවා. මගේ යාළුවොත් ඉන්නවා. යා මම නම් කන්ද නැග්ගා. අපේ යාළුවා නගින ගමන් තමයි ඉන්නේ. කොහොමද? හරිම සනීපයි. ලේසි නෑ නේ. කටුකයි. අපි යන් එනවා උඩට. මම ඉන්නේ. පියා තව උඩට යන්න තියෙනවා. ඉස්සන වතුර ඇවිල්ලා තියෙන හොඳට ගල් තලාව දිගේ. කැලෑ කුට්ටියක් පහ වුණා. තව යන්න තියෙනවා යා. මේ පැත්තට. මේ පැත්තට. හරි අපි ආවා. ඇවිල්ලා මේ ගල් තලාව යන්න ඕනේ. මගේ යාළුවා නම් යනවා හිමිට. මට යන්න බැරි කේස් එකක් ඇවිත් තියෙන ලිස්සන. තුන් පොලකම ලිස්සුවා. කියන්නේ තනිකර දියසීරාවක් තියෙන. මුළු ගල් පොත්තෙම. ඔය හදිසියෙ අපි ලෑන්ඩ්මාර්ක් දාලා තියෙන කට්ටිය. ඊපේ වගේ. එක තැනක විතරේ පාර හොයාගන්න බැරි වුණේ. මෙතන ලෑන්ඩ්මාර්ක් එකක් දාලා තියෙන. ඉතින් වතුර ඇවිල්ලා දියසීරාව හැදිලා තියෙන්නේ. කකුල නිකම්ම ලිස්සන. ඉතින් හරි පොඩ්ඩක් හරි වැරදිට කකුල ගියා. කකුලට හරිම තමයි. හරහට කකුල තියන්න හොඳ නැහැ. එම්බලෙම කෙලින් තියන්න ඕනේ නැත්තම් නොලිස්සුවා. අපි පටන් ගත්ත ස්ටාර්ටින් පොයින්ට් එක දිනවල වහලා පේන තැන එතන ඉඳලා උඩට ආවා. අපි වටේ එමීට දාගෙන ඇවිල්ලා ඉතින් මෙහෙට තමයි පාර තියෙන්නේ. බැලුව පොඩ්ඩක් ෂෝට් කට් එකකින් උට්ටෙන්. ලස්සනයි ඉතින්. වෙනම ෆීලින් එකක් තියෙන. කලින් නම් අතන අම්බුලුව පෙවුණා. දැන් පේන්නේ නැහැ. එහි වලාකුලක් ඒ පැත්තට ගියා. විශ්වාස කරනවා වැස්සක් ඉන්නේ නැති වෙයි කියලා. පියන් උඩට යන්. යාළුවෝ උඩට ගියා. එජ් එකද? යන්කෝ උඩට එන. උන්චි ලෝකාන්තේ. Waduh, listrik.
කැදේ. අර තියෙන මචං මේක මේ සඳකිරි සෑය. ඔව් අර තියෙන. අර පේනවත් දන්නේ නැහැ. පෙන්නන්න. ඉතින් සඳකිරි සෑය. කටුසු කොන්දර පේන ඉතින් මගේ ෆෝන් එකේ ඉතින් කැමරා එක පොඩ්ඩක් අවුල්. ඇඟිල්ල දික් කරන්නේ මේ මහපට ඇඟිල්ලෙන් පෙන්නන්න. ඉතින් සඳකිරි සෑය. චෛත්‍ය පේනවා. සඳකිරි සෑයට යනවා නම් එහා පැත්තෙන් පාර තියෙන්නේ. පැත්තෙන් නෙවෙයි. අපි දැන් ඉන්නේ උඩම. හරි අපි ඉන්නේ කටුසු කොන්දේ එක තැනක කියන්නේ කකුලක හරි වගේ ඉස්සරහ කකුල වැඩ කරන්නේ බල්බ් වල එහෙම කරන්නේ. ඊපස්සේ කොට ඊපස්සෙන් පේනවා කටුසු කොන්දගේ කටුස්සගේ කොන්ද. කොට පිටිපස්සෙන් පේනවා කටුස්සගේ කොන්ද. හරි අපි දැන් වෙලාව 11:40යි. අපි ට්‍රේල් එක පටන් ගත්තේ 9යි. හරි අපි පොඩි වැස්සකට අහු වුණා. අපි සම්පූර්ණයෙන්ම තෙමුණා දැන්. සක් කියන්නේ චූටිත් නෑ. සම්පූර්ණ මීදුවෙන් වැහිලා මේ අර I think දෙන්න හොඳට වැස්සට අහු වුණා. අවුලක් වුණේ නෑ මේ එක දෙන්නටම එක කුඩයක් තිබ්බ හින්දා වැඩේ ජාමේ බේරගත්තා. ඒ ඊදුම නම් යනවා. අර ලස්සන වීඩියෝ එකක් බලා ගන්න පුළුවන්. පුරා ගලේ උඩට පොඩක් පල්ලෙහා ක්ලියර් වීගෙන එනවා. ක්ලියර් වීගෙන આવොත් හොඳයි වැඩේ. ඒක ලේසි මේ එකක් තියෙන හින්දා ඒකට මුලකට යනවානේ. ක්ලියර් වුණාම තමයි බයින්න ඕන. ඉන්න බෑ මේක ඉස්සනවා නේ අපි. ස්කියක් ගන්න පුළුවන්. මේ විදියට ඉඳලා හරි ඇස් අඩු වුණාට පස්සේ ආයෙත් හරි අපිට පීතුම බෑවා මොනවා ගන්නද දැන් යන්න බැරුව ආයි කන්ද උට්ටලා ඉන්නවා මේ දාගන්න විදියක් නැහැ බලමු දැන් ඉතින් මීතුමත් එක පොඩි ඉරිපොද වැස්සකුත් එනවා අන්දාරංග තියන්න ඉඳලා යන්න තමයි හිතන්නේ ඇස්සා හැර ඉවරලා දැන් පොඩ්ඩක් පායලා තියෙන්නේ දැන් ඉතින් මීතුම් පොඩ්ඩක් අඩු වෙනකන් ඉන්න ඕනේ මේ මොකද යන්න බෑ නැත්තම් පල්ලෙහා පොඩ්ඩක් අවුල් යන්න අමාරුයි බලමු අපි ඉවරනකන් ඉන්න ඕනේ වයින්නා වැස්ස දැන් මෙහෙට වැස්ස මේ කියන්නේ එහා පැත්තට වැස්ස අපි ආප පැත්ත දැන්ට මීදුම් විතරයි තියෙන්නේ මීදුමත් හුලගත් එක්ක උඩට එනවා මට පෙන්නන්නම් මේ තියෙන අපි ඉන්න ප්ලේස් එක අන්න ක්ලියර් වෙනවා අන්න අපි ආප පැත්ත ක්ලියර් වෙනවා නුවර පැත්තට ඉර පායපු ගමන් අපිට හෙට යන්න පුළුවන් ඔන්න ක්ලියර් වෙනවා කියන්නේ හිමීට චුට්ටක් වෙලා ඉඳලා යන්න පුළුවන් වෙයි වලාකුළුකුත් නැහැ අඩි ඒ කුඩින් යන්න
අර බත්තර උඩින් හරි එකක් ගනි. අපි බැස්සා ටිකක් බැහැගෙන ආවා. කොහොමද ඇන්ගල් එක? එක තියෙන අංශක 45ක වගේ ඇන්ගල් එකක් තියෙන ලොකු ගල් පොත්තක් තියෙන. දැන් මම ඉන්නේ. ඉස්සරහනේ. ඉස්නේ ඉස්සලා ගියොත් එහෙම. ඒකත් ආවා. තුරුගල පොත්තේ මීට බයි. ඒක බහැලා ඉවර කරලා යන්න බලමු. හරි අපි අපේ ගමන පටන් ගත්ත තැනටම ආවා. අපි ඉස්සලා ගියෙත් මෙතනින් උඩට දැන් ඉවර වෙලා අපේ පඳුරු ගැට ගහලා ගිය තැනටම කිසිම කරදරයක් නැතුව ආවා අපි. හරි වීඩියෝ එක ඉවර කරනවා. දැන් වැස්සකුත් වැසි වැහි දෙක තුනකට විතර තෙමුණා. ඒවත් එක්ක ඉන් බැඳලා කරලා ගියාන. හරි එහෙනම් අපි යනවා. තව මේ වගේ ලස්සන travel video එකකින් සෙට් වෙමු. එහෙනම් ගිහින් එන්න. right එහෙනම් වීඩියෝ පටන් ගත්තනින්ම අපි ඉවර කරනවා. අපි ගිහින් එන්න. මොකක් හරි අඩුපාඩුවක් කියලා තිබ්බොත් ඒ කමෙන්ට් එකක් දාන්න. එහෙනම් නවතිනවා.